example එකක් කියන්න ළමයි මෙන්න මෙහෙම right දැන් integration testing කියන්නේ මෙන්න මෙහෙම teacher ගමුකෝ මෙතන ගමු teacher management ගමු හරි teacher management හරි දැන් මෙතන teachers register වෙන්නත් පුළුවන් හරි student teachers also have self registration හරි ඒගොල්ලන්ට තියෙන self registration එකක් එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ටත් වෙන මෙන්ඩ් එකක් තියෙනවා හරි ඒගොල්ලන්ට register වෙන්න පුළුවන් from the front end හරි front end කියන්නේ ඔයාලට පේන end එක හරි ඔයාලා website එකක් search කරාම මෙලේ වෙන්නේ front end එක හරි back end එක ඔයාලට පේන්නේ නැහැ ඒ දෙකටම අපි කියන full stack කියලා හරි right එතකොට මෙන්න මේ ටීචර් මැනේජ්මන්ට් එකෙන් ටීචර් කෙනෙක් රෙජිස්ටර් වුණාට පස්සේ ඒ රෙජිස්ටර් වෙච්ච ටීචර්ව පෙන්නනවා මොකේද දන්නවද ක්ලාස් රූම් වල ක්ලාස් රූම් මැනේජ්මන්ට් එක ඇතුලේ පෙන්නනවා හරිද එතකොට මේ ක්ලාස් රූම් මැනේජ්මන්ට් එක ඇතුලේ ඉන්නේ කවුද ක්ලාස් රූම් මැනේජ්මන්ට් එක ඇතුලේ ඉන්නේ ස්ටුඩන්ට්ස්ලා ස්ටුඩන්ට්ස්ලා ඒතකොට ස්ටුඩන්ට්ස් රෙජිස්ට්‍රේෂන් කියන මොඩියුල් එකකින් ස්ටුඩන්ට්ස් රෙජිස්ට්‍රේෂන් කියන මොඩියුල් එකකින් ස්ටුඩන්ට්ස් රෙජිස්ටර් වුණාට පස්සේ ඊ ස්ටුඩන්ට්ස් have a classroom හරි එක ස්ටුඩන්ට් කෙනෙකුට ක්ලාස් රූම් එකක් තියෙනවා ඒතකොට ඒ ක්ලාස් රූම් එකේ පෙන්නනවා රෙජිස්ටර් වෙලා ඉන්න ටීචර්ස්ලා පේනවද මේ මොඩියුල්ස් තුන ඉන්ටර්කනෙක්ටඩ් හරි කතාව පැහැදිලිද හරි එතකොට ඒ වගේම තමයි දැන් කවුද parentලා ගත්තොත් parentටත් තියෙනවා in my system parent has only view access which view access කියන්නේ ඒගොල්ලන් they can't do anything in my system right because they can use student logins as their credentials ඒ කියන්නේ student login එකම parent ට use කරන්න පුළුවන් but using the different login හරි different ඒගොල්ලන්ට තියෙනවා වෙනම end එකක් login වෙන්න students මේ parents වල තියෙන වෙනම end එකක් login වෙන්න but ඒගොල්ලන්ට use කරන්න පුළුවන් parent logins හරිද මේ student logins එතකොට ඒගොල්ලෝ system එකට login වුණාට පස්සේ parent system එකට login වුණාට පස්සේ ඒගොල්ලන්ට හැම දෙයක්ම view කරන්න පුළුවන්. ඒ කියන්නේ පේනවා ඒගොල්ලන්ට. හරි. They can see everything. හරි. And also they can generate reports. හරි reports කියන module එක ඒගොල්ලන්ට පුළුවන්. access කරන්න පුළුවන්. අර ඒ වගේ. හරි. දැන් බලන්න මෙතන modules මම කීපයක් කිව්වා. ඒ ඔක්කොම interconnected. හරි. student register වුණාම classroom එකේ ඉන්න ඕනේ. classroom එකේ register වෙන teachersලා පෙන්වන්න ඕනේ. ඔන්න ඔය වගේ. හරි. ඔන්න ඕක තමයි ළමයි අපි integration testing කියලා කියන්නේ. හරිද? දැන් මේ integration testing එක කරන්නේ කවුද? right? ඒක කරන්නේත් usually done by testing team. හරිද? කියන්නේ ඒකත් එන්නේ නැහැ user ගේ පැත්තට. end user එන්නේ නැහැ ඒවා. හරි.